ආයිබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය ඔයාලා හැම දිනාටම. ඉතින් මේ දවස්වල ගොඩක් වහින දවස්. ඒත් මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. අදත් මම ඔයාලට එකම ජාතියේ සීඩ් ප්ලාන්ට් 3යි. තව චුට්ටක් වෙනස් සීඩ් ප්ලාන්ට් එකකුයි. සීඩ් ප්ලාන්ට් 4ක් අරගෙන ආවා. බලන්නකෝ ඔයාලටත් හොඳයිද කියලා. ලස්සනයිනේ. මල් 3යි මල් 4ක් තියෙනවා ඊගාගේ. තව එක්කෙනෙක් එන ගමන් ඉන්නේ. කට් කරගන්නත් පුළුවන්. පේනවනේ. මේ එක්කෙනෙක් ඊට පස්සේ මෙයා බලන්න ලස්සන යාගේ මල. කට් මුල් දාලා තියෙන්නේ. හරිම ලස්සනයි. තව පොහොට්ටුවකුත් එනවා. මේ තුන්වෙනියා බලන්නකො ලස්සන යාළගේ. ඊළඟ එක්කෙනා. බලන්න යාගේ ලස්සන. යා මුතුම ලස්සනක් තියෙනවා. යාගේ කොළවල ලස්සන බලන්නකෝ. එයා නම් දැන් පර වෙලා ගිහිල්ලා සීඩ් දාපු එක්කෙනෙක්. හරිම ලස්සනයි. එයා දැන් පෝච්චියත් ඉඩමදි යාට. ඉතින් මේ 4 දෙනා තමයි ඔයාලට මේ පේන්නේ. ඔයාලටත් හිතෙනවා නම් මේ ප්ලාන්ට් 4 හොඳයි කියලා. සීඩ් ප්ලාන්ට් 4ක්. ඔයාලටත් ගන්න හිතෙනවා නම් ඔයාලත් පුළුවන් නම් මට මැසේජ් එකක් දෙන්න, WhatsApp මැසේජ් එකක්. ගිහින් එන්නම් එහෙනම්. ඔයාලට සුබම සුබ දවසක් වේවා.